guys, welcome back to our YouTube channel Island Sal's DNM. අද මම මගේ යාළුවොත් එක්ක down south වලට ඇවිල්ලා ඉන්නේ. So first things first, we went to buy some groceries. So we stayed at Silao Silan at Unawatuna. In Silao Silal, you have two villas. One is Deundara Gedara and the other one is this. So you can make your bookings through Airbnb or else you can reach them directly from Google Maps or their Instagram page Silao Silan. Also, we'll drop their details in the caption of this video. And this villa is right in front of the Dalawala beach. Like you have quick access to the beach and it is a very stunning place. Guys, මේ තියෙන්නේ දෙවුන්තර ගෙදර විලා එකේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඒක හරිම ලස්සනයි. ඇන්ටික් තීම් එකකට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. And also guys, if you're interested into water sports, within 5 kilometer radius, ඕගොල්ලන්ට snorkeling, kayaking, diving, ඒ වගේ water sports activities වලට teach කරන්න පුළුවන්. Now let's go on a room tour. Room එක හරිම spacious. ඒ වගේම මේ place එක හරිම calm and relax vibe එකක් තමයි guys අපිට reflect කරන්නේ. මොකද වටේටම තියෙන්නේ ගස් කොළන්, ඒ වගේම beach එකේ sound එකත් එක්ක හරිම relaxing place එකක්. So on your next trip to down south, please make a reservation. මේ තමයි දෙවුන්දර නුවර විලා එකේ kitchen area එක. මේ kitchen එකේ අපිට වෙන kitchens වල දකින්න ලැබෙන්නේ නැති items ගොඩක් තිබ්බා. කුරක් කංගල, මිරිස් කල, මෝල් ගහ ඒකෙන් ටිකක් විතරයි. ලන්ච් අරගෙන අපි කෙලින්ම ගියේ බීච් එකට. Guys, this is not Maldives, it's Sri Lanka. අපි කට්ටිය මාසාවෙන් හිටියේ කොකල ලේක් එකේ කයාකින් යන්න. ඉතින් අපිට විලා එකෙන් ඒකත් arrange කරලා දුන්නා. අපි ජෙලිෆිෂ් ලක් දැක්කා. අපි ඔක්කොමලා වගේ පළවෙනි වතාවට තමයි ඒගොල්ලන්ව දැක්කේ. So we were very excited. මේ ඒරියා එකේ වෙන fish species ලා අඩු හින්දා තමයි ජෙලිෆිෂ් ලා grow වෙලා තියෙන්නේ. Guys, මට ඔයගලන්ට කියන්න බැරුව ගියානේ මේ යාළුවා මට කොහෙන්ද හම්බුනේ කියලා. හරියටම 2022 මම අලුත් ජොබ් එකකට ගියා. අපි කට්ටියම එතෙන්ද තමයි සෙට් වුනේ. 2022 ඉඳලා අපි මේ විදිහට ට්‍රිප්ස් යනවා. ඉස්සර අපිට මීට වඩා ලොකු ගෑන් එකක් හිටියා. හැබැයි දැන් සමහරු රට ගිහිල්ලා, සමහර අයට ෆැමිලි කමිට්මන්ට්ස් තියෙනවා, සමහරු කම්පැනි නැහැ. ඒ වුණාට අදටත් එදා වගේමයි අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක. කොග්ගල ලේක් එකේ කයාකින් යනවා කියන්නේ වෙනම vibe එකක්. Guys, අපි මේ island එකට ගිහිල්ලා pictures ගත්තා. එක හරිම ලස්සන island එකක්. අපි kayaking session එක start කළේ ටිකක් පරක්කු වෙලා. හවස 4ට වගේ. අපිට sunset එක තමයි බලා ගන්න ඕනනේ. මේ හරිය අඩි 15ක විතර ඩෙප්ත් එකක් තියෙනවා.
ඒ වගේම පොඩ්ඩක් රැල්ලත් සැරයි. ඔන්න දැන් තමයි අපි දූපතට ලං වුණේ. මේ හරිය හරිම පරිස්සමෙන් තමයි පැඩල් කරන්න ඕනේ. මොකද යට ගල් තියෙනවා. මේ අයිලන්ඩ් එක හරිය ලොකුවට ගැඹුරක් නැහැ. ඒක නිසා අපේ ගයිඩ් ඉස්සෙල්ලාම බැහැලා ඉන්ස්පෙක්ට් කරලා තමයි අපිට බහින්න කිව්වේ. දැන් අපි කට්ටියම මේ වීඩියෝ එකට පෝස්ට් කරනවා. එතකොට හරි ඉස්සෙල්ලාම බෝට් එකේ ඉන්න මායි මගේ යාළුවයි. ඇත්තටම අපි දෙන්න වීඩියෝ එකට පෝස්ට් කරනවා නෙමෙයි අපේ බෝට් එක හරව ගන්න හදන්නේ. මොකද අපිව ඔතෙන්ට වෙනකම් පැඩල් කරන් ගෙනාවේ අපේ ගයිඩ්. මෙතෙන්ට සන්සෙට් එක මාර ලස්සනට පේනවා ගයිස්. අපි දැන් ඔතනින් බැහැලා ඔන්න ඔය ගහ ගාව තමයි සන්සෙට් වීව් එකත් එක්ක පික්චර්ස් ගත්තේ. ඒ මදිවට අපේ අය ගයිඩ්ගෙන් අහනවා මෙතන තියෙන ඉඩම්වල ප්‍රයිසස් කොහොමද කියලා. ඒගොල්ලෝ කොහොමද මෙතන ගෙවල් හදන්නේ? ඒක මාර කොස්ට් එකක්ලු. The struggle is real guys. ඔන්න දැන් අපි ආයෙමත් බෝට්ස් වල නැගලා යන්න හදන්නේ. මෙන්න guys අපි මෙච්චර වෙලා බලන් හිටපු සන්සෙට් එක. අපිට සන්සෙට් එකයි ඒ වගේම මූන් එකයි දෙකම බලාගන්න පුළුවන් වුණා කොග්ගල ලේක් එකේ මැද්දේ ඉඳන්. මෙහෙම තමයි ගයිස් අපි ඩිනර් රෙඩි කරේ. ඩිනර් රෙඩි කරන්න ගර්ල්ස්ලා වගේම බොයිස්ලාත් ලොකු සපෝට් එකක් දුන්නා. ගොඩක් චෙෆ්ලා හිටියා. හැබැයි dinner was okay. So this is our dinner table. Now let's dig in. This is how we open the dance floor. Guys, we have this tradition that we are always ending our fun time with this song. I wish I could go back to 2022 and meet all the gang. Actually, this trip feels like a warm hug and a much needed reunion with my friends. කලින් අපේ ගෑන් එකේ 12ක් හිටියා. දැන් ඉන්නේ 7යි. Everything changes with the time, but the friendship remains the same. Here comes the day 2. අපි උදේම ගියා golf court එකට. Actually guys, we went there for a run for coffee. And if you want to join the event, you have to go there around 7:30, but we were a bit late.
So basically it's run for coffee. So you have the barista down the lane, you can have a coffee and sing a song and just chill. Thank you so much for joining with us, guys. Hope you enjoyed the video. Hit that subscribe button and follow us on TikTok and Facebook. See you with the next video. Bye.